තෙරුන්ගේ බාල සොහොයුරු අතවැසියන් 500ක් පමණ වෙළඳුන් සමගින් වෙළඳාමේ යාම සඳහා තෙරුන්ගෙන් පන්සිල්ගෙන නැව්නැග පිටත් වූ බව පසුගිය සතියේ අප දැනගත්තා. ඔහු මෙලෙස යාත්‍රා කරන විට එක දිවයිනකට ගොඩ බැස්සා. එය පරීක්ෂා කර බලද්දී රත්සඳුන් වනයක් දැක මේට වඩා වටිනා දෙයක් පිටතින් ලබාගත නොහැකි. මෙයම ප්‍රමාණවත් යයි කියා නැව හිස් කරවාගෙන රත්සඳුන් වලින් පුරවා නැවත සිය රටට යාත්‍රා කළා. එවිට නැව මහත් විපතකට පත් වුණා. ප්‍රධාන වෙළඳතුමා පුන්න තෙරුන් අපට පිහිට වෙත්වායි තෙරුන්ව සිහිපත් කළා. තෙරණුවන්ද යලි ආවර්ජනය කර බලන විට තම සොහොයුරා යාත්‍රා කළ නැව විපතකට පත් වී ඇති බව දැනගෙන එහි වැඩම කොට ඔවුන් අස්වසා මොවුන් කැමති තැනකට නැව යාත්‍රා කරත්වායයි අදිෂ්ඨාන කළා. මෙවිට සියලුම වෙළෙඳුන් කිසිදු කරදරයක් නොමැතිව සිය ගමට පැමිණියා. පසුව ඔවුන් වඩාත් පැහැදී සිය බිරියන් සමග පැමිණ තෙරුන් හමු වී තිසරණයේ පිහිටියා. පසුව වෙළෙන්දන් නැවෙන් බඩු බාගෙන කොටසක් තෙරණුවන්ට දුන්නා. තෙරණුවන් මට මේ බඩු වලින් ප්‍රයෝජනයක් නැතැයි පවසා ඔබලා බුදුරජාණන් වහන්සේ දුටුවාදැයි අසා නැතැයි කී පසු එසේනම් මෙයින් බුදුරජාණන් වහන්සේට විහාරයක් කරවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නයයි වදාලා. ඔවුන් තෙරුන්ට වෙන් කළ කොටසින්ද තමන්ට අයත් කොටස් වලින්ද භාග්‍යවතුන් වහන්සේටත් මහා සංඝරත්නයටත් විහාර කරවුවා. විහාර කර්මාන්තය නිම කර ඒ බව තෙරුන්ට දැන්වුවා. තෙරණුවෝ 이르දියෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් එහි වැඩම කරනා ලෙසට ආයාචනා කළා. බුදුරජාණන් වහන්සේ සුණා පරන්තයට වඩිනා අතරමඟදී සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සිදු වුණා. භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන පසුදා 500ක් භික්ෂු සමූහයා සමගින් අහසින් වැඩියා. එසේ වඩිනා බුදුරජාණන් වහන්සේ අතරමඟ සච්චබද්ද නම් පර්වතයකට බැස එහි උග්‍ර තපස් ඇති ජටිලයාට ධර්මයේ දේශනා කර එහි භික්ෂුභාවයෙන් පැවිදි කර ඒ භික්ෂුවද සමගින් වෙළඳ ගමට වැඩියා. ගම්වැසියෝ බුදුන් ප්‍රමුඛ සංඝරත්නයට මහා දන් දී තමන් තැන වූ ආරාමයට වැඩම කර වූවා. සවස් කාලයේ ගම්වැසියෝ මල් පහන් ආදිය රැගෙන ආරාමයට ගියා. ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළා. ඔවුන් සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ එහි කිහිප දිනක්ම වැඩ සිටියා. ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ පුන්න තෙරුන් එහිම නවතා ඉන් නික්මී නර්මදා නදී තීරයට වැඩියා. නර්මදා නාරජ පෙරමග ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ තම භවනයට පමුණුවා මහත් සත්කාර කළා. ඒ නාරජුගේ ආයාචනයෙන් භාග්‍යවතුන් වහන්සේ නර්මදා තීරයේහි පාද ලාංඡනය තැබුවා. ඉන්පසුව සච්චබද්ද පර්වතයට වැඩම කර එහි සච්චබද්ද තෙරුන් නැවැත්වුවා. පූජ්‍ය වස්තුවක් තෙරණුවන් ඉල්ලූ විට භාග්‍යවතුන් වහන්සේ ගල මත්තෙහි අලුත් මැටි පිඬකමෙන් පාද ලාංඡනය තැබුවා. කඳු හතක් එකට බැඳී පිහිටි මෙය සත්තබද්ද නමින්ද පසු කාලීනව සච්චබද්ද නමින්ද ප්‍රසිද්ධ වුණා. අද එය ඒළුමලේ නමින් ප්‍රසිද්ධයි. මදුරාසි දිස්ත්‍රික්කයට අයත් අතර තිරුපතිපුරය තිබෙන්නේත් මේ කන්ද පාමුලයි. භාග්‍යවතුන් වහන්සේ නැවත ජේතවනාරාමයට වැඩම කොට එහි වැඩවසන සමයෙහි බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ මණියක්කිත නම් ලක්වාසී නාගපතියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ලක්දිවට වැඩම කරන ලෙසට ආයාචනා කළා. භාග්‍යවතුන් වහන්සේද ඒ අයදුම පිළිගත්තා. නාරජු සතුටු වී ලක්දිවට පැමිණ තමන්ගේ කැලණි පුරවරය සරසවා බුදුන් ප්‍රමුඛ සංඝරත්නයට සෙනසුන් පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේ පිළිගැනීමට සිය නාග ජනයා සමගින් පෙරමගට වී බලා සිටියා. මේ දවස වෙසක් මස පුන් පොහෝ දිනයයි. භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝරත්නය පිරිවරාගෙන
අප්‍රමේය බුද්ධානුභාවයෙන් බබලමින් ලක්දිවට වැඩම කොට කැලණියට ගොඩ බැස්සා. නාගියෝ බුදුන් ප්‍රමුඛ සංඝරත්නය වඩා හිඳුවා දන් වැළඳුවා. දානය වළඳා අවසානයේ භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයේ අදහසක් ඇති ධර්මය දේශනා කළා. පින්වත් නාගේනි අසන්න. සසර සත්වයෝ බුදුවරයෙකු ලැබී සිටියදීත් පිහිටක් නොලබා අනාථ වී දුකෙහි ගැලෙනවා. නාගේනි දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලය බොහෝ කලකින් ලබාගෙන සිටින ඔබ පමා නොවන්න. සසර සරණ අය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නියතයි. සසරෙන් මිදුණු අයට ඒ කිසිම දුකක් නැහැ. සත්වයින්ගේ තරුණ බව නෙළුම් මලක ස්වභාවයසේ ස්වල්ප කාලයක් පැවතුන එකක්. ජීවිතය පිනිබිඳුවක් වගේ නිස්සාරයි. ධන සම්පත් රළ බිඳීම වගේ අස්තිරයි. සිත නිතරම විවිධාකාරයේ ශෝකයන්ගෙන් පෙළෙනවා. පෙරදී අහසෙහි සැරිසරන 이르දිමතුන්ද ස්ත්‍රී රූපයේ ඇලි ධානයෙන් පිරිහි විනාශයට පැමිණියා. නුවණැත්තෙනි ඔබ ඒ හින්දා රූපයේ ඇලෙන්න එපා. පෙරදී එක් මොනරෙක් සෙබඩකගේ හඬට ඇලී ඒ පසුපස ගොස් වැද්දෙකුට හසු වුණා. ඒ හින්දා ශබ්දයේ ඇලීමත් මහත් වූ දුකට කාරණයක්. මීමැස්සන් මද සුවඳටත් ඇලී මල් පැණිවල ආශාව හැර දමා මත් වූ ඇතුන්ගේ කුම්භස්තලයට පැමිණ කන්තල පහර ලබා සුන්බුන් ගාත්‍රා ඇතිව විනාශයට පැමිණෙයි. සුවඳෙහි ඇලීමත් විනාශයට කාරණාවක්. ගැඹුරු ජලයේ බොහෝ ආහාර තිබුණත් රසයට ඇලුණු මාළුවන් බිලිය ගිල මහත් දුකට පැමිණෙයි. රසකාමයේ විනාශය සලකා එයද අත්හරින්න. පෙර ආත්මවයක් බඹලොවින් චුත වී මිනිස් ලොව ඉපිද පාරිශුද්ධ බ්‍රහ්මචාරීව සිටි බෝධිසත්වයන් ස්ත්‍රී සංගමයේ ඇලී තමන් සතු රාජ්‍යයෙන්ද පිරිහුණා. ස්පර්ශකාමයේද මහත් විනාශයට කාරණාවක්. ඒ හින්දා මේකී පංචකාමයන්හි ආශාව අත්හරින්න. පෙර කාලේ කැනහිල් සා වඳුරු දියබල්ලන් යන අහේතුක ප්‍රතිසන්දි ඇති සත්වයෝත් දාන පාරමිතාව පුරා ඉන් මිදී පැමිණ නිවන් සැප ලැබුවා. නාගයිනි නිවන් පතනා කවරෙක් නම් දාන පාරමිතාව නොපුරයිද? ඒ දාන සීල හේතුවෙන් ලැබෙන ස්වර්ගය මහත් රත්න ප්‍රාසාදාදියෙන් යුක්තයි. බොහෝ දෙවඟනන්ගෙන් සුන්දරයි. පිපුණු මල් වලින් යුක්ත පద్මාකාර උද්‍යානාදීන් සිත්කලුයි. ඒ දෙවියන් මරණය නැති අයසේ නිතර සැපෙන් කල් යවනවා. පින්වත්නි, ඒ දිව්‍ය සම්පත්තියට වඩා බ්‍රහ්ම සම්පත්තිය රම්‍යයි. එයටත් වඩා නිර්වාණ සම්පත්තිය ශ්‍රේෂ්ඨයි. ඒ හින්දා තම දියුණුව පතන නුවණැතියනි, ඒ නිවන් ලබනු පිණිස නිතරම වීරිය වඩන්න. නාග ජනයන් මේ ධර්ම කතාව හොඳින්ම පිළිගත්තා. ධර්ම දේශනාව ඒ පිරිසට සාර්ථක වුණා. ඒ මහා සභාවට පැමිණි සුමන දිව්‍ය රාජයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ තමා වාසය කරන සමන්තකූට පර්වතයටද වඩිනා ලෙසින් ආයාචනා කළා. එය පිළිගත් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සමූහයා සමගින් එදා පස්වරුවේ අහසින් ඒ පර්වතය වෙත වැඩියා. මහත් වූ දෙව් පිරිසක් රැස් වී සිටියා. මෙහිදී සුමන දිව්‍ය රාජයා සිරිපා සටහන තබනාමෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් අයද සිටියා. භාග්‍යවතුන් වහන්සේද වම් සිරිපා ලකුණ එහි පිහිට වූවා. ඉන්පසුව පර්වත ප්‍රාන්තයේ එක් ගල් ගුහාවක දිවා විහරණය සිදු කළා. එය භගවත් ගුහාව නමින් හඳුන්වනවා. ශ්‍රාවකයන් පර්වතයේ තැනින් තැන දිවා විහරණය සිදු කළා. ඉන්පසුව ශ්‍රාවක සමූහයා සමගින් බුදුරජාණන් වහන්සේ එතනින් නික්මී අහසින් රුහුණු ජනපදයට වැඩම කොට එහි දැන් දීඝවාපී ස්තූපය පිහිටි තැන නිරෝධ සමාපත්තියෙන් මද වේලාවක් වැඩ සිටියා.
එතනින් අහසට නැග අනුරාධපුරය වූ භූමි භාගයට වැඩම කර ශ්‍රී මහා බෝමැඩ මගුල් මහා සෑය අකුධාතුව නිදන් කළ තැන යන ස්ථානයන්හි මද වේලාවක් නිරෝධ සමාපත්තියෙන් කාලය ගෙවා වර්තමානයේ ශෛල චෛත්‍ය වූ ස්ථානයට වැඩම කර එහිදී ධර්මය දේශනා කර ඉන් අහසට නැග දඹදිව සැවැත් නුවර ජේතවනාරාමයටම නැවත වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටින පළමු සමයේ හිමාලය පෙදෙසේ සිට පැමිණෙන තවුසන් සමූහයක් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බවත් ඒ සමයේ සැවැත් නුවර වැඩ සිටින බවත් අතරමඟදී අසා සැවැත් නුවරට යන අදහස ඇතිව තමන් ඇසූ ආරංචිය තමන්ට උපස්ථායක වූ කොසඹෑ නුවර සිටුවරුන්ටත් දැනුම් දීම සඳහා කොසඹෑ නුවරට පැමිණියා. එහි ඝෝෂිත, කුක්කුට, පාවාරික යන මහා දන සිටුවරුන් තිදෙනාට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බව දන්වා ඒ තවුසන් සැවැත් නුවර බලා ගමන් කළා. ඔවුන් එහි ජේතවනාරාමයට පැමිණ පැවිදිව රහත් වුණා. කලින් සඳහන් කළ සිටුවරු තුන්දෙනාද සැවැත් නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වුණා. ඔවුන් බුදුන් ප්‍රමුඛ සංඝරත්නයට අඩමාසයක් මහා දන් දී තමන්ගේ නුවරට වැඩම කරනා ලෙස ආයාචනා කර ගොස් කොසඹෑ නුවරට පැමිණ තම තමන්ගේ උයන්හි විහාර කරවූවා. ඒ අනුව ඝෝෂිත සිටුතුමා කර වූ ආරාමය ඝෝෂිතාරාමය ලෙසත්, කුක්කුට සිටුතුමා කර වූ ආරාමය කුක්කුටාරාමය ලෙසත්, පාවාරික සිටුතුමා කර වූ ආරාමය පාවාරිකම් භවන ලෙසත් ප්‍රසිද්ධ වුණා. මෙලෙස විහාර කරවා භාග්‍යවතුන් වහන්සේට වැඩම කරන ලෙසට පණිවුඩ යැව්වා. බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වැඩම කරනු පිණිස මහත් වූ භික්ෂු සංඝරත්නය සහිතව පිටත්ව ගියා.